බ්‍රිතාන්‍ය රජපෞලේ සමීපතම සමාජිකයෙක් වන ඇන්ඩ්‍රූ කුමරුගේ කුමාරයා පදවිය අහිමි කිරීමට චාල්ස් රජුගත් තීරණය පිළිබඳව මේ වෙද්දී මුළු ලෝකයේම අවධානයට ලක් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය රජපෞල කියන්නේ කාලෙන් කාලයට විවිධ පුවත් මවන සුවිශේෂී පවුලක්. මහා බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩ්‍රූ කුමරු යෝක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ කුමරු පදවිය අහිමි කිරීමට බකින්හැම් මාලිගය මෙලෙස කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු අනකර තිබෙන්නේ මින් ඉදිරියට ඇන්ඩ්‍රූ කුමරුව ඇන්ඩ්‍රූ මවුන්ට්බැටන් වින්ඩසර් ලෙස හඳුන්වන බවයි. ඒ අනුව කුමාරයා පදවිය අහිමි වූ ඇන්ඩ්‍රූ කුමරුට ඔහු 2004 වසරේ සිට ජීවත් වූ වින්සර් මාලිගය පවා හැර යාමට සිදුවනවා. ළමා අපචාර චෝදනා ලැබුවකු වන මේ වන විට ජීවතුන් අතර නොමැති ඇමරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටේන් සමග සබඳතා පැවැත් වූ බවට ඇන්ඩ්‍රූ කුමරුට වසර ගණනාවක සිටම චෝදනා එල්ල වී තිබුණා. මේ හේතුවෙන් මේ වසරේදී යෝර්ක්හි ආදිපාද ධූරයද අතහැරීමට ඔහු කටයුතු කරලා තියෙනවා. සිය තීරණය දැනුම් දෙමින් හෙතෙන් පවසා සිටින්නේ තමන්ට දිගින් දිගටම එල්ලවන චෝදනා හේතුවෙන් සිය සහෝදරයා වන චාල්ස් රජුගේ සහ සිය රාජකීය පවුලේ කටයුතු වලටද එමගින් බලපෑම් එල්ලවන බවයි. එමෙන්ම පසුගිය වසරේ ලබා දුන් අධිකරණ තීන්දුවක් මගින් ඇන්ඩ්‍රූ කුමරුගේ සමීප ව්‍යාපාරික සංඝයෙකු චීන ඔත්තුකරුවෙකු බව හෙළිවීමෙන් ඔහුගේ ධූරය අත්හැරීමට තවත් එක් හේතුවක් වී තිබුණා. මේ සිදුවීම ඔස්සේ පෙනී යන්නේ රාජකීය පවුලක වුණත් තම පවුල සමාජිකයන්ට ඉතා දැඩි තීරණ ක්‍රියාත්මක වන බවයි. ඉතින් මේ වගේ ලෝකයේ සිදුවන සිදුවීම් වල ඇත්තම විස්තර දැනගන්න අඩහැර YouTube channel එක subscribe කරලා තියාගන්න.